මොකක්ද නම? රිනේෂ් නැතිවිතාන. මොකක්ද ලෙඩේ? ඩොක්ටර් මේකයි. මගේ සැලරි මනි සුස් කාල වැනිෂන් වනේ. ළඟදිද මේ ලෙඩේ හැදුනේ? හැම මාසෙම එහෙම තමයි ඩොක්ටර්. මේ සැලරි ගන්නවා මේ ඉවර වෙනවා. එහෙම වෙන්නේ ඇයි කියලා හිතාගන්න බෑ නේද? අන්න ඒකනේ ඩොක්ටර් ප්‍රශ්නේ. කිසිම අදහසක් නැහැනේ. ඉතින් කවදාවත් සැලරිය බජට් ප්ලෑන් එකකට වියදම් කරන්න හිතලා නැහැ? මොන ප්ලෑන්ද ඩොක්ටර්? අද ජොලියේ ඉන්නේ බැමුණින්ම. ඕක සැලරි වැනීෂියාව. මාසෙ පඩි ගන්න අය අතර බොහොම සුලභ ලෙඩක්. පඩිය ගත්තාම මල්ටි මිලියනර් කෙනෙක් වගේ වියදම් කරනවා. ප්ලෑන් එකක් නෑ. ටික දවසකින් බැංකුවේ බැලන්ස් එක බිඳුවට ලං වුණාම වටේටම ණය වෙලා ඊළඟ පඩිය වෙනකන් දවස් ගණන් කර කර ඉන්නවා. වෙන බෙහෙත් නෑ. පඩිය ප්ලෑන් එකකට අනුව වියදම් කරලා වියදම පොතක නැත්තං ඇප් එකක රෙකෝඩ් කරන්න පුරුදු වුණොත් ලබන මාසෙ වෙද්දී ඔය ලෙඩේ නිට්ටාවටම හොද වෙයි. ඔයාලටත් මේ ලෙඩේ තියෙනවා නම් උඩ තියෙන ලින්ක් එකෙන් අපි දෙන ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගෙන අදම වියදම් රෙකෝඩ් කරන්න පටන් ගන්න.